සමාධියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියලා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्धम्मं मुनिराजस् सुनन्तु सक्मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කදිරාන ජපන් උෂ්ණකායෝ ජපන් පෙරපාසලේ අධ්‍යක්ෂක ගෞරවනීය නම කියන්නට අවසරයි මුතුවාඩි උපසීහ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් පළමුව අවසරය ප්‍රාර්ථනා කරනවා මේගමුව කටාන ප්‍රාදේශීය ලේකම් कार्यालय समायोजक गौरवनीय नायक हामुදුරුවන් වහන්සේගෙන්ද කදිරාන වෙස්ට් සීටන් වත්ත ශාක්‍යසීහ බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී ගෞරවනීය හිබුටානේ සීලරතන ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය වන්දනීය පින්වන්ත ආර්ය මහා සංඝරත්නයේ අවසරයි තුනුරුවන් සරණ යන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික සුපින්වතුනි අද සුවිශේෂී දවසක් සෑම වර්ෂයකම අපේ ගෞරවනීය මුතුවාඩි උපසීහ නායක හාමුදුරුවන් වහන්සේගේ ජන්මදිනයේ නිමිති කරගෙන විශේෂිත පින්කම් මාලාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විහාරස්ථානයේ මූලික කරගෙන නායක හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් උත්තරීතර වූ පින්කමක් මේ විදිහට සිදු කරද්දී වාර්ෂිකව මේ උතුම් පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. නායක හාමුදුරුවෝ පිළිබඳව පින්වත් ඔබ හැම කෙනෙක්ම දන්නවා හඳුනනවා. විශේෂයෙන්ම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හැටියට පුදුමාකාර විදිහට ශාස්ත්‍රීය වශයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් අපගේ ජීවිතය හරි මාර්ගයට ගන්නට උදව් කරන
අනුශාසකත්වයෙන් දරන්නට බලාපොරොත්තු වෙන නායක හාමුදුරුවන් වහන්සේ නමක්. පෞද්ගලිකව නායක හාමුදුරුවෝ ප්‍රදේශයේ සිටින තරුණ භික්ෂුන් වහන්සේලාට පුදුමාකාර විදිහට සහයෝගය ලබා දෙමින් උන්වහන්සේගේ ශාසනික ජීවිතයේ අත්දැකීම් ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කරලා දීලා ඒ උන්වහන්සේලාගේ ගමන් මාර්ගයේද යහපත් තැනකට ගන්න උත්සාහවත් වෙන අවවාද අනුශාසනා ලැබලා දෙමින් කටයුතු කරන භික්ෂුන් වහන්සේ නමක්. ප්‍රදේශයේ කාගෙන් ස්වාමීන් වහන්සේලාගේ හිත දිනා ගන්නට යෙදුණු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අපි පළමුවෙන්ම උන්වහන්සේට හෙට දිනේදී ලබන්නට බලාපොරොත්තු වෙන ජන්මදිනය විතරක් නෙවෙයි මේ ජීවිතේ ජීවත් වෙන කාල සීමාව දක්වාම උන්වහන්සේට නිදුක්ව නිරෝගීව කාලය ගත කරන්නට වාසනාව ශක්තිය මේ උතුම් වූ පින් කුසල් ධර්මයන් අනුමෝදන් වේවා පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු සිතින් නායක හාමුදුරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේගේ ජීවිතය ගත කරද්දී වැරදෙන්නට තියෙන යම්කිසි අපලයක් උපද්‍රවයක් රෝගයක් විනා ඒ සියල්ලක්ම දුරින් දුරට දුරු වේවා. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, අද උත්තරීතර වූ දවසක්. ආදරණීය මව්වරුන්ට ආදරණීය පියවරුන්ට කරන පූජෝපහාරයක්. ඇත්තටම මේ ඉන්න ආදරණීය මව්වරු පියවරු තමන් ආදරණීය දරුවන්ව මේ ලෝකයට දායාද කරලා සැදෑ සමය ගත කරන්නට බලාපොරොත්තු වෙන අම්මලා තාත්තලා. ඔබ වෙනුවෙන් මේ ලෝකේ කොතරම් පිදුම් කළත් ඔබ දුන්නු කිරිබිදුවට තාත්තා ගතින් හෙළපු දහඩිය බිඳුවට කිසිදු දෙයක් සමාන කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලි කරලා තියෙනවා. පින්වතුනි, අපි එමනම් ඒ උත්තර පූජෝපහාරය ආරම්භ කරමු. කවුරු වන්දනා කරගන්න මේ විදිහට යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති සංසන්ති පිච්ච